මේ මොනවද කියලා බලන්න. මේ තමයි අලු කෙල්ලවල පොතු. ලෙලි. එහෙම නැත්නම් මේ ලෙලි අහක දාන්න එපා. මේකෙන් අපිට නොඑක් විදිහේ කෑම හදන්න පුළුවන්. මැල්ලුම් හදන්න පුළුවන්, සලාද හදන්න පුළුවන්, සම්බෝල හදන්න පුළුවන්, ලුණු මිරිස් හදන්න පුළුවන්. ඒ විතරන්නේ බැදුනොත් හදන්න පුළුවන්. මේකේ කහට ඉවත් කරගන්න ඕන. කහට ඉවත් කරන්නේ පිරිසුදු වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනයට කහ සල්පයක් දාලා දෙහිලෙල්ලකුත් දාන්න. දාලා මේ පොතු ටික දාලා හොඳට මේ කහට ඉවත් වෙනකන් හොඳට හොදන්න. හොදලා අරගෙන ඇතුලියකට දාලා ලුණු සල්පයක කහ සල්පයක දාලා හොඳට තඹ ගන්න. තඹගෙන ඒ තඹගත්ත ටිකෙන් බැදුම් හදන්න පුළුවන්, සම්බෝල හදන්න පුළුවන්, ලුණු මිරිස් හදන්න පුළුවන්, සලාද හදන්න පුළුවන්, මැල්ලුම් හදන්න පුළුවන්, නොඑක් විදිහේ කෑම හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිශ්‍ර මැල්ලුමක් හදන්න පුළුවන්. මේ ලෙලි ටිකකට තවත් කොළ වර්ග කීපයක් කොළ වර්ග දාලා මිශ්‍ර මැල්ලුමක් හදන්නත් පුළුවන්.